Hi, welcome to my channel. අපේ රටේ ජීවත් වෙන්නවෝ අපේ රටට ගොඩක් වටිනාම කලාකාරිනියගේ උපන්දිනයක් කීයට දීලා තිබුණා. මේ දිනේ වලව්වේ ආදරණීය සුදු ආච්චි. එහෙම කියනකොට නම් ඒ කාගේ උපන්දිනේද කියලා ගොඩක් අය දන්නේ නැති. ඔව් ඒ තමයි අපේ රටට වටිනාම ජ්‍යෙෂ්ඨතම කලාකාරිනියක් වන අයිරාංගනී සේරසිංහ මහත්මිය. ඉතින් එතුමියගේ 98 වෙනි ජන්මදිනය දීලා තිබුණේ ඊයට. ඒක නිසා ශයිනි ස්ටාර් අපි හිතුවා අයිරාංගනී මහත්මියට කරන උපහාරයක් විදිහට එතුමිය වෙනුවෙන් වීඩියෝ එකක් අරන් එන්න. 1927 ජූනි මාසේ 9 වෙනිදා රුවන්වැල්ලේ මීදෙනිය වලව්වේ අයිරාංගනී රොක්සෑනා මීදෙනිය නමින් තමයි එතුමිය ජන්මය ලබන්නේ. කොළඹ ශාන්ත ප්‍රිෂ්ට් කන්‍යාරාමයෙන් හා බිෂොප් විද්‍යාලයෙන් වගේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්ුත් එතුමියගේ පාසල් අධ්‍යාපනය හදාරනවා. එතුමිය පාසල් අධ්‍යාපනය නිම කරන්නේම උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගනිමින් සරසවි වරම්ද හිමි කර ගනිමින්. ඒ අනුව 1947 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමට ඇතුළත් වන ඇය ඇන්ටගනීගේ චරිතය ඔස්සේ ඉංග්‍රීසි වේදිකාවට මූලික පියවර තබනවා. ඊපසු අපිට පුතේ මගක් නැතේ යන වේදිකා නාට්‍ය ඔස්සේ සිංහල වේදිකාවටත් ඇය ගොඩ වෙනවා. කුඩා කාලේ ඉඳලා කලාව කෙරෙහි තිබූ දැඩි උනන්දුව නිසා එතුමිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් එහිදී වැඩිදුරටත් නර්තනය හා රංගනය හදාරනු ලබනවා. මෙතුමිය මේ සියලු වැඩ කටයුතු නිමා කරලා නැවත ලංකාවට පැමිණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වාර්තා චිත්‍රපටයකින් පසුව 1956 වර්ෂයේදී එතුමා විසින්ම නිෂ්පාදිත ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය වන රේඛාව චිත්‍රපටයේ කතරිනාගේ චරිතයට සිය රංගනයෙන් නායකත්වය ලබා දෙනවා. මේ චරිතය සඳහා අයිරාංගනී මහත්මියට එම වර්ෂයේදී හොඳම නිළියගේ සම්මානය ලබා ගන්නටද හැකියාව ලැබෙනවා. කතරිනාගෙන් සිය සිනමා ගමන ආරම්භ කරපු ඇය එතැන් පටන් සංදේශය, තෙලොවක් අතර, දෙවැනි ගමන, බක්මහදීගේ, පවන රළුවිය, කිනිහිරි යාමල්, අවරගිර, දඩයම, සාගරයක් මැද වගේ විශිෂ්ට සිනමා පටවලට වගේම ගම්පෙරළිය, නෑදෑයෝ, සත්පුරවැසියෝ, යශෝරාවය, දූදරුවෝ, දූවරෝ, මුතුකිරිල්ලි වගේ ටෙලිනාට්‍ය රැසකට සිය රංගනයෙන් නායකත්වය ලබා දීලා තියෙනවා. මේ බොහොමයක් නිර්මාණ සඳහා එතුමියට කලාකීර්ති විශිෂ්ට සම්මානය, හොඳම නිළියට හිමි සම්මාන, හොඳම සහාය නිළියට හිමි සම්මානද ඇතුළත්ව දෙස් විදෙස් බොහෝ ප්‍රමාණයක් සම්මාන ලබාගෙන තිබෙනවා. කලා කටයුතු වලට අමතරව කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහටත් ටයිම්ස් කියන සංගරාවේ කර්තෘවරියක් විදිහට එතුමිය රැකියාවලත් නිරත වෙලා තියෙනවා. වින්ස්ටන් සේරසිංහ මහතා හා විවාහ වීමෙන් අනතුරුව එතුමියව අයිරාංගනී සේරසිංහ නමින් හඳුන්වා ඇති අතර ඉන්පසු එතුමිය ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ මව්තුමියක්ද වනවා. සිය ගණනකටත් වඩා වැඩි වූ නිර්මාණ ප්‍රමාණයක විවිධ චරිතවලට පණ දුන්න අයිරාංගනී මහත්මියට කලා ලෝකය තුළදී ආදරණීය සුදු ආච්චි යන අනුවර්ත නාමය පටල දෙන්නට ඇත්තේ එතුමිය තුළ තිබෙන්නා වූ ඒ ආදරණීය බව, ඒ ලිංගතු බව, ඒ සෙනෙහවන්ත බව නිසා වෙන්නට ඇති. පුතුන් දෙසූ මග යමින් ජීවිතය ඇති හරවත් බව අපිටද කියා දෙන කලා ලෝකයේ තිතුලනා ජ්‍යෙෂ්ඨතම තාරකාවිය වන ආදරණීය සුදු ආච්චි. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා වගේම නිදුක් නිරෝගී දිගාසිරිම ලැබෙන්න කියලා ශයිනි ස්ටාර් ප්‍රාර්ථනා කරනවා.